අයියේ 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 මල්ලි මොකද්ද මල්ලි ප්‍රශ්නේ? හයි මේ ප්‍රශ්නේ අයියේ ඔයාලට කියලාත් බෑ නොකියත් බෑ. මම අවුරුදු 10ක් වෙනවා මෙතන මේ කාලේ ඉතාලියට ඇවිල්ලා. මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් වෙන එකෙක් ගියා කියන්නකෝ අයියේ. මට දැනෙන වේදනාව. අකරන්නද? දැන් ඉතින් මම මේ ඉන්නවා ඉතින් කාට කියන්නද මේ දුක? ඒ වුණාට මල්ලි පොඩ්ඩක් හිතලා බලන්න. ඔයා ලංකාවේ ඉඳලා එද්දි මොන තරම් දහ දුකක් විඳලාද මෙහෙට ආවේ? මම අහලා තියෙනවා වගේ ප්‍රශ්න ගැන. උනාට කොළුවෝ තමන් ආපු රාජකාරිය ගැන අංක එකට හිතලා. ඒ රාජකාරිය කරගන්නට අවශ්‍ය විදියට මේ ඔළුව හදාගන්න. අයියේ අරුබව කාමරේ දොට්ට දැම්මයි කියන්නේ අර සේරු සෙට් එකක තියෙනවා කාමරේ දොට්ට දැම්ම කියන්නේ වඩ යන්න එන්න තලක් නෑ අයියේ මම කොහොමද කියන්නකෝ මේ නොදන්න රටක මම ජීවත් වෙන්නේ. ඉතින් මම වීඩියෝ එකක් කරේලා මගේ ආතල් එක මම ගන්න බෑ මගේ රස්ස හැමදාම අමතක කරන්න. මට තේරෙනවා මල්ලි මේකයි කාමරයක ඉද්දී ඒ ඉන්න ඕන පිළිවෙලක් තියෙනවානේ. මේ පිළිවෙලට හිටියේ නැතුනහම මිනිස්සෙක් හැටියට ඉන්න බැරුණාම අනිත් මිනිසුන්ට එපා වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඒ හින්දා පොඩ්ඩක් මිනිස්සෙක් හැටියට ඉන්න බලපන්. මේ ප්‍රශ්න ගැන ඔළුවෙන් අමතක කරලා දාන්න. එහෙම නැතුව අතීතයේ කරපින්නාගෙන අනාගතයට යන්න බෑ. තැන් තැන් වල පාරක් ගානේ වීනෝ බීලා වයින් බීලා ගිදියගෙන ගියක් දොරක් නැතුව මොකද්ද ජීවිතේ? ඒ හින්දා ඔය අතීතයේ ප්‍රශ්න ඔලුවට තියාගන්න නැතුව අනාගතය ගැන හිතලා බලලා ඉස්සරහට කරමු කරගෙන යනවා. තේරුණාද?